සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඔයාලා සතුටින් සනීපයෙන් පරිස්සමින් ඇති කියලා හිතනවා. ගොඩාක් දවසකට පස්සේ තමයි ඉතින් මේ වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. ගිය දවස් ටිකේම අපේ අම්මා සනීප නැතුව ඉඳියා. දැන් නම් පොඩ්ඩක් විතර හොඳයි යාට. ඒ නිසා ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලගේ වීඩියෝ බලන්නත් මට ඉතින් අතපස වුණා ගිය ටිකේ. දැන් තමයි ඉතින් ඔයාලගේ වීඩියෝ බලන්නෙත් මේ වීඩියෝ එක කරගන්න ලෑස්ති වුණෙත්. ඉතින් ඒකට සමා වෙන්න ඔයාලගේ වීඩියෝ බලන්න බැරි වුණාට. ඉතින් ගිය ටිකේම මට මේ කුස්සියවත් ගේවත් අස් කරගන්න බැරි වුණා. ඉතින් අද තමයි මේ කුස්සිය පොඩ්ඩක් අස් කරගන්න කියලා හදන්නේ. ගොඩ දවසකට පස්සේ කුස්සිය විතරක් නෙවෙයි, දැන් මේ ගෙවල් ඇතුළ විතරක් නෙවෙයි යාළුවනේ, මේ එළිය වටේත් හොඳට පිරිසිදුව තියාගන්න ඕනේ. දැන් ඩෙන්ගු හොඳටම වැඩිනේ. දවසකට ඩෙන්ගු රෝගීන් ගොඩක් වාර්තා වෙනවා කියනවනේ. ඉතින් ඒ නිසා මේ ඔය ගෙවල් අවට හොඳින් පිරිසිදුව තියාගන්න හැමෝම වගේ මමත් ඉතින් පුළුවන් හැම වෙලාවකම මේ අවට සුද්ධ කරගන්නවා. වතුර පිරෙන දේවල් නම් කොහොමදවත්ම දාන්නේ නැහැ. ඒ වුණාට ඉතින් කියන්න බෑනේ, පොඩි දෙයකින් හරි මදුරුව හැදෙන්න ඉඩ තියෙනවනේ. දැන් මේ කලේ රඹුටන් තියෙනවා. ওই රඹුටන් ලෙලිවල පවා මේ වතුර පිරීලා මදුරුව හැදෙනවලු. ඉතින් මේ දේවල් වලින් ඇත්තටම පරිස්සම් වෙන්න ඔයාලත්. මම මේ ගැන අද මේ කිව්වේ මේ දැන් මේ තියෙන අසනීප වලින් මේ කාලේ මේ දවස්වල වැඩිම තියෙන්නේ ඩෙන්ගුනේ. මේ ඒ නිසා තමයි මට කියන්න හිතුනේ. මේ දැන් ගොඩ දෙනෙක් ඇත්තටම අස් කර ගන්නවා හැමතිස්සෙම. ඉතින් අස් කරනවා කියන එක ඉතින් අපි ගෙවල් වල කරන වැඩක්නේ. ඒ වුණාට මේ දවස්වල මිනිස්සු මේ අර හැමතිස් බලනවා, හොඳට බලලා අස් කර ගන්නවා මේ බයටම වගේ. ඉතින් එහෙම බය වෙන්න දෙයක්වත් නැහැ. අපේ අවට අපි අස් කරගත්තම, හැමෝම එහෙම කරගත්තම කාටවත්ම කරදරයක් නැහැ. අපි අස් කරගත්තත් වැඩක් නැහැ. අපේ අහල පහල මේ ඉන්න කට්ටිය අස් කරගන්නේ නැත්තම් ඒ තැනක හැදුනත් ඉතින් ඒක හැමෝටම බලපානවා. අපේ අම්මටත් ඔය මේ උණ තමයි මුලින්ම හැදුනේ. උණ හැදිලා මේ උණයි සෙමයි ඔය කැස්ස එහෙම තමයි දිගටම තිබුණේ. ඉතින් ඇත්තටම මේ මමත් බය වුණා මේ ඩෙන්ගුද දන්නේ නැහැ කියලා. දැන් මේ දවස්වල ඩෙන්ගු වැඩිපුර තියෙන නිසා මේ ඒ වුණාට නෑ, මේ ඩෙන්ගු නම් නෙවෙයි, මේ වෛරස් උණක් ඒක කැස්සත් එක්ක. ඉතින් මේ කැස්ස හොඳ වෙන්න ගොඩ දවසක් ගියා. දැන් නම් ඉතින් හොඳයි දෙයියනේ කියලා. මේ දවස්වල මේ හරියට ඉන්නවා මැස්සෝ අපේ ගෙදර. මේ වැස්ස නිසාද දන්නෙත් නෑ, මැස්සොත් ඉන්නවා. ඒ වගේම කූඹිත් ඉන්නවා. මේ කොච්චර පිහදගත්තත් මේ මැස්සොයි කූඹි නම් ඉන්නවා. මේ මම ඔය ඩෙටෝල් තමයි දිය කරලා චුට්ටක් ඉහලා පියදා ගන්න. ඩෙටෝල් ඉහලා පියදා ගත්තාම ඔන්න ටික වෙලාවකට නැති වෙනවා. මේ දවසට දෙපාරක් විතර මම ඔය වැඩේම කරනවා. මේ ඩෙටෝල් ටිකක් ඔය වතුරත් එක්ක කවලම් කරලා ඉහලා මේ පියද ගන්නවා. මේ එහෙම කරගත්තම පොඩ්ඩක් අඩු වෙනවා. නැත්තම් මේ කූඹි මැස්සොයි මේ මුකුත් තියාගන්න බෑ. දැන් නම් ඉතින් කුස්සියේ වැඩේ ඉවරයි. අස් කරගෙන රම්බුටන් තියෙනවා අපේ ගෙදර. මේක බඩ් ගහක්, පොඩි කියන්නේ පොඩිමත් නෑ. ඉතින් චුට්ටක් උස ගහක්. මේ රම්බුටන් ටිකක් කඩා ගන්න තමයි හැදුවේ. එහෙම මෙහෙන් ඉදලා තියෙන ඔක්කොම තවම ඉදලත් නෑ. ඒ වුණාට මේ පුතා රම්බුටන් ටිකක් කඩමු කිව්වා. ඒ නිසා ඉතින් මම මේක එකෙන් කඩන්න හැදුවේ. මේ පස්සේ ඉතින් එයාම ටිකක් කැඩුවා ගහට නැගලා. මම ඉතින් මේක එකෙන් ගෙඩි 10ක් 15ක් විතර කඩා ගත්තා. අපේ ගෙටපල්ලෙයා ඉන්නවා චූටි එක්කෙනෙක්, පොඩි දුවෙක් ඉන්නවා. ඉතින් හැමතිස්සෙම බෝලේ වගේ දුවගෙන එනවා.
නැන්දේ මටත් දෙන්නකෝ රඹුටන් ගෙඩියක් කියලා. ඉතින් මේ එනකොට මම ඉතින් කල්ලා දෙන්න තමයි මේ රිට තියාගෙන ඉන්නේ. මොකද මේ අපේ එක්කෙනා නම් පුතා ගහට නැගලා ඉතින් ගෙඩිය දෙකක් කඩා ගන්නවා. ඉතින් අරයටම කල්ලා දෙන්න තමයි මම මේ රිට හදාගෙන නම් තියෙන්නේ. දැනුත් ඉන්නවා මෙහි ඇවිත්. ඉතින් ඔය තමයි කඩාගත්ත රඹුටන් ටික. උඩහ ගෙදරින් හම්බ වුණ මේ නාරං ගෙඩි දෙකකුත් තියෙනවා. කාමරංගනම් අපේ ගෙදර ඇති වෙන්න තියෙනවා. මේ කවුරු හරි ඉල්ලුවාම කල්ලා දෙනවා මිසක් ඉතින් අපි නම් කනවා අඩුයි කාමරංග. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්.